සුබ දවසක් හැමෝටම. අපි ඊයේත් BTC අප්ඩේට් එකක් ගෙනාවා. ඉතින් මේ අදත් හොඳ මූව්මන්ට් එකක් තියෙන නිසා අදත් හිතුණා BTC අප්ඩේට් එකක් ඉක්මනටම දෙන්න ඕනි කියලා. මේ ඊයේ අපි මාක් කරගත්ත ස්ට්‍රක්චර් එක අපි ඊයේ ගැන සමරි එකක් කිව්වට ටක් ගාලා අපි කිව්වා මෙන්න කියන්නේ අපේ ප්‍රෙඩික්ෂන්ස් තිබ්බ මෙන්න මේ කී ලෙවල්ස් වලට මාකට් එක එයි. හැබැයි මම එතනදි දෙයක් කිව්වා මේ තියෙන ලෝව හයි එකේ ලික්විඩිටි කෝල් කරොත් මම මෙතනදී අනිත් තව මං ගන්න මගේ ස්ට්‍රක්චර් එක අනුව කන්ෆර්මේෂන් බලලා මෙතනින් ෂෝට් එකක් ගන්නවා කියලා ඒ ලෙවල් එකට මාකට් එක ටච් වුනේ නැහැ. ඊට කලින් මේ කී ලෙවල්ස් වලින් මාකට් එක ඩවුන් වුණා. කියන්නේ FVG වලදී අපි බලමු අද මාකට් එකේ මොකද්ද තියෙන අප්ඩේට් එක කියලා. මොකද හැම වෙලේම මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙතනදී මේන්ම පොයින්ට් එකක් තමයි. ඒ කියන්නේ අපේ ලෙවල්ස් කියන්නේ අපි මොකක් හරි ස්ට්‍රක්චර් එකක් හදාගෙන තියෙනවා නම් ඒ ලෙවල්ස් වලට මාකට් එක වේට් කරනකම් අනිවාර්යයෙන්ම ඉන්න. ඒ කියන්නේ ඒ ලෙවල්ස් වලට මාකට් එක එන්නේ නැතුව අපිට හිතන්න පුළුවන් අයියෝ ෂිට් අපරාධෙ මෙතනදී ලොකු මිස් එකක් අපිට උනා ලොකු ප්‍රොෆිට් එකක් ගන්න තිබ්බ. කිසිම වෙලාවක එහෙම එන්ට්‍රි F4 එකේ FOMO විදියට ට්‍රේඩ් කරන්න යනකම් මාකට් එකේ ඕන තරම් එන්ට්‍රීස් ගොඩක් අපිට හම්බ වෙනවා. ඒ වගේ අපිට ලොස්ට් එක අඩු කරගන්න පුළුවන් මේ වගේ තැන්වලදී අපි FOMO වෙන්නේ නැතුව ට්‍රේඩ් කරොත්. මොකද අපි බලන ස්ට්‍රක්චර් එකක් තියෙනවා. එක එක්කෙනා හදාගත්ත තමන්ට තමන්ගේ chart එකේ තමන් ඒ විදිහට තමන් බලන කන්ෆර්මේෂන්ස් වගේක් තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ ලෙවල්ස් වලට මාකට් එක එන්නේ නැතුව කිසිම වෙලාවක එන්ට්‍රීස් ගන්න එපා. මම ඊයේ කිව්වා මේ ලෙවල්ස් වල මාකට් එක වැටෙන්න පුළුවන්. හැබැයි මගේ ලෙවල් එකට මගේ මාකට් එක ඒ කියන්නේ BTC මාකට් එක එන්නේ නැත්තම් මම මාකට් එක එන්ට්‍රි එකක් ගන්න යන්නේ නැහැ කොයිම වෙලාවකවත්. මොකද ඒක රිස්ක් එක වැඩි. මොකද එතකොට අපේ ස්ටොප් ලොස් දුර වෙනවා. ඊට පස්සේ අපි මාකට් එක හිතන්නේ නැති විදිහට ආයි බුල් සයිඩ් එකට ගියොත් බුලිෂ් පැත්තට ගියොත් මාකට් එක අපි ලොස් එකක් වදිනවා ලොකු. ඉතින් අපි බලන්න ඕනේ අපේ වොලට් එක හැම වෙලෙම සේෆ් කරගෙන එන්ට්‍රීස් ගන්න. ඉතින් ඒ නිසා කොයිම වෙලාවකත් FOMO විදියට ට්‍රේඩ් කරන්න යන්න එපා. හැම වෙලේම try කරන්න රිස්ක් මැනේජ් කරගෙන තමන්ගේ එන්ට්‍රීස් වලට ආවට පස්සේ එන්ට්‍රීස් වලට එන්ටර් වෙන්න. හරි අද අපි බලමු අපේ BTC වල ඇනලයිස් එක මොකක්ද කියන එක. මම ස්ට්‍රක්චර් එක හදාගෙන තිබ්බ කලින් මම ඇනලයිස් කරන ගමන් හිටියේ BTC. මට ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න ඕනේ දැන් මෙතනදී ඊයේ දවසේ මාකට් එක තිබ්බේ මේ හරිය වගේ. එතකොට නිකන් අපි මාක් කරගමු නිකන් මේ හරිය වගේ තමයි අපි අන්තිමට කතා කරද්දි මාකට් එක තිබ්බේ. මෙන්න මේ හරිය වගේ. එතකොට BTC අර මම කියපු දැන් මෙතනනේ අපේ ලෝ හයි එක වෙන්නේ. ලෝ හයි එක. එතකොට මෙන්න මේ ලෙවල් එකේදී මාකට් එක පහළට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ඒරියා එකේ ලෝ හයි එකයි ලෝ එකයි ඇතුලේ මාකට් එක වේව් වෙලා තියෙනවා. ඒ ඒරියා එකේ මාකට් එක වේව් වෙලා ආයිම මාකට් එක BOS එකක් දීලා පහළට හොඳ ඩිස්ප්ලේස්මන්ට් එකකින් මාකට් එක ලොකු ෂෝට් එකක් අරන් තියෙනවා. හරිද? එතකොට දැන් මෙතනදී අපි කතා කරන්න ඕන දේවල් තමයි මම ඊයේත් ඔයගලන්ට කිව්වා අපි එන්ට්‍රීස් ගන්න පොඩි ටයිම් ෆ්‍රේම් වලට ආවට අපි හයි ටයිම් ෆ්‍රේම් වලදී අපි බලන්න ඕනේ මාකට් එක මොකක්ද? ඒ කියන්නේ බුලිෂ්ද බෙයාරිෂ්ද එහෙම නැත්නම් මොන පැත්තේ තියෙනද? සාමාන්‍යයෙන් මම යූස් කරනවා මේ වගේ වෙලාවදී 4 hours කියන ටයිම් ෆ්‍රේම් එකකදී. දැන් මෙතනදී අපිට පේනවා දැන් මේ ඉන්ඩිකේටර් ටික පොඩ්ඩකට අමතක කරොත් දැන් අපි 4 hours වලින් හිතුවොත් දැන් මෙතනදී මම මේ මාක් කරගෙන තියෙනවා මෙන්න මේක තමයි මගේ ලෝ හයි එක. හරිද? දැන් මාකට් එක බැලුමටම බෙයාරිෂ් මාකට් එකක් නේ තියෙන්නේ. එතකොට ලෝ හයි එක මේක ලෝ එක මේක. කියන්නේ මේ පල්ලෙහා තියෙන ලයින් එක. එතකොට මෙන්න මෙතනදී මාකට් එක උඩට වේව් වෙලා තියෙනවා. මෙතන FVG එක වැඩිලා මාකට් එක ඒක ෆිල් කරලා ඉම්බැලන්ස් එක ෆිල් කරලා තව FVG උඩ තියෙනවා. මෙතන තියෙනවා. මේ ඒරියා එක ඇතුලේ මෙන්න මේ කියන මම නිකන් ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ ඒරියා එක ඇතුලේ. හරිද? අපි ඒක ලාපටක් දාගමු. හරි. එතකොට මෙන්න මේ ඒරියා එක ඇතුලේ මෙතන හොඳ FVG එකක් තියෙනවා. තාම මාකට් එක මෙතනට එන්න පුළුවන් කියන අයිඩියා එක අපිට තියෙනවා කොහෙලා හරි. ඉතින් එතකොට දැන් මෙතනදී මේ FVG එක බ්‍රේක් කරලා ඒක ෆිල් කරලා මාකට් එක ආයෙම
පල්ලෙහාට ඒ කියන්නේ මේක කී ලෙවල් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒතකොට ඒ කී ලෙවල් එකේදී මාකට් එක ආයෙම පල්ලෙහාට ඇවිල්ලා අපිට කොයි වෙලාවකත් මෙතනදී මේවා දැන් මේ ගොඩක් අය කරන වැරද්දක් මම ඒකට ඔයගොල්ලන්ට මාකට් ස්ට්‍රක්චර් එකක් අඳුර ගන්න විදිය හරියට කොහොමද කියන එක ගැන වෙන වීඩියෝ එකක් අරන් එන්න. එතකොට ඔයගොල්ලන්ට අයිඩියා එකක් එයි කොහොමද කියලා. දැන් මේවා 6 highs 6 lows වුණාට මේවා ඉන්ටර්නල්. මේ කියන ඒරියා එකේ මේ කියන ස්ට්‍රක්චර් එක ඇතුලේ හැදෙන highs 6 highs 6 lows මේ 4 hours 4 hour time frame එක ඇතුලේ. එතකොට මේක මේන් high low එකක්වත් low high එකක්වත් වෙන්නේ නැහැ. එතකොට මේක මෙතන higher highs sorry lower highs lower lows ඊට පස්සේ higher low ඒ වගේ මේ ඉන්ටර්නල් තමයි ඔක්කොම. දැන් මෙතන තව කෙනෙක්ට කියන්න පුළුවන් මෙතන දැන් නිකන් එක්සැම්පල් එකක් මම කියනවා මෙතනදී චොච් එකක් වුණා මාකට් එක ගියා නෑ. එහෙම වෙන්න විදිහක් නෑ. මේක ඉන්ටර්නලි බ්‍රේක් එකක් විතරයි. මේක එක්ස්ටර්නල් බ්‍රේක් එකක් නෙමෙයි. හරිද? ඉතින් මේවා මාක් කරන්න බෑ අපිට එක්ස්ටර්නල්. අපිට මාක් කරන්න පුළුවන් මේක ඉන්ටර්නලි විතරයි. ඉතින් ඒ නිසා ඒක පටල ගන්න එපා. ඒක මම හරියට පැහැදිලි කරන්නම් ඕගොල්ලන්ට. දැන් මෙතනදී මට ඇත්තටම පෙන්වන්න ඕනේ මම වීඩියෝ එකක් ගත්තේ ටක් ගාලා. මෙතන 4 hours මෙතන liquidity ටච් කරලා තියෙනවා. ඒතකොට liquidity ටච් කරලා මාකට් එක එතනින් පොඩි රීටෙස්ට් එකක් අරන් තියෙනවා. එතකොට දැන් මෙතනදී අපි ආයින් 15 minutes වලට ගියොත් දැන් මෙතනදී මගේ පැත්තේ මම දැන් මේ කොළ පාට ඒරියා එක අපි දැන්ට මම අයින් කරගමු. මේ නැත්තම් අපිට ක්ලියර් නැති වෙනවා මාකට් මේ අපේ chart එක. එතකොට දැන් මෙතනදී මෙන්න මේ දැන් මාකට් එකේ අපි 15 minutes වලදී බලනවා මාකට් එක හොඳ කී කියන්නේ levels වලට මාකට් එක එනවද හොඳ key levels වලට මාකට් එක එනවද කියලා. දැන් මෙතන අපිට පේනවා මෙතන හොඳ FVG එකක් තියෙනවා. එතකොට සමහරලාට මේ වගේ level එකට ඇවිල්ලා ආයි මේක රීටෙස්ට් කරලා ආයිම මේ 4 hour sell side එකේ liquidity තාම මෙතන liquidity එයා හරියටම ලොකු ගත්තේ කියන එක අපිට හරියටම කන්ෆර්ම් කරන්න අමාරුයි. හැබැයි liquidity call කරලා තියෙනවා. හරිද? liquidity මෙයා call කරලා මෙතනින් reject වෙලා තියෙනවා මාකට් එක. හරිද? එතකොට දැන් අපි මෙතනදී මාකට් එක reject වුණාම දැන් මම නම් මෙතනදී 5 hours දැන් මෙතන 5 hours වලදී OB එකක් බලනවා. order block එකක්. දැන් මෙතන example එකක් විදිහට order block එකක් බැලුවොත් මෙන්න මේ තියෙන order block එක තියෙනවා. එතකොට මේ order block එක හොඳ engulfing candle එකකින් close වෙනකම් මම ඉන්නවා. කියන්නේ මේ මෙයාගේ order block එක හොඳ green candle එකකින් close වෙනකම් ඉන්නවා. ඊට පස්සේ තව මම 1 minutes වල බලන confirmation වගේක් තියෙනවා. ඒ confirmation වලට okay නම් මම මෙතනින් entry එකක් ගන්නවා buy side එකට. මොකද මෙතන හොඳ retest එකක් වුණා. මෙතන liquidity call කරා 4 hours sell side liquidity එක call කරා. ඉතින් ඒ වගේ එකේ දැන් ඔයගොල්ලන්ට හදාගෙන තියෙන checklist එකක් තියෙනවනේ. OB බලන්නේ මොන time frame එකේද? FVG බලනවා නම් සාමාන්‍යයෙන් order block trade කරන කෙනෙක්. ඊට පස්සේ SMC trade කරන කෙනෙක්, ICT trade කරන කෙනෙක් ඒ levels වලදී ඒගොල්ලෝ බලන එක එක confirmation checklist එකක් තියෙනවනේ. අන්නේ checklist එකට අදාළව මේක confirmation එකක් දෙනවා නම් අවුලක් එතන කිසිම අවුලක් නැතුව අපිට entry එකට යන්න පුළුවන්. දැන් මම මෙතන wait කරනවා මගේ entry එකක් ගන්න මගේ confirmation වලට આવොත් මම මෙතනින් මෙන්න මේ 5 hours minutes වලින් තමයි මම entry වලට confirmation ගන්නෙ. එතකොට මම මෙතනදී entry එකක් ගන්න try කරනවා මගේ confirmation checklist එක fill වුණොත්. ඉතින් මම මේන්ලිම කියන්න ඕනේ මෙතන හොඳ rejection එකක් වුණා 4 hours sell side එකේ liquidity. ඉතින් අපිට බලන්න පුළුවන් මෙතන buy එකක් market එකේ මේ තියෙන FVG levels වලට react කරයි කියන එක. අපි බලමු market එක මේ ඊළඟට movement එක මොකක්ද වෙන්නේ කියලා. අද ලොකු වීඩියෝ එකක් නෙමෙයි මම අරගෙන ආවේ. ඇත්තටම ඉක්මනටම මේ market එක 4 hours වල touch liquidity touch වෙච්ච නිසා එතන හොඳ entry එක movement එකක් පේනවා. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට සුබ දවසක්. මම ඔයගලන්ට අනිවාර්යෙන්ම මාකට් ස්ට්‍රක්චර් ගැන හොඳ වීඩියෝ එකක් අරන් එන්නම්. ඒක හරියට තේරුම් ගන්න පුළුවන් විදියට. එහෙනම් සුබ දවසක්.